චානක ධර්මවික්‍රම ප්‍රධාන ලේකම් පරිපූර්ණක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය. රජය මංගල අයවැය ප්‍රකාශය නිකුත් කිරීමත් එක්ක සෞඛ්‍ය වෘත්තිකයන් බරපතල අර්බුදයකට ඇදදවපු තත්ත්වයක් තමයි අද වෙනකොට උදා වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ රජය අයවැය ප්‍රකාශනය නිකුත් කරන්න පෙර සෞඛ්‍ය වෘත්තිකයන් සමග කරපු සාකච්ඡා හැම එකකදීම කරපු ප්‍රකාශය තමයි අයවැය ප්‍රකාශනයත් එක්ක සෞඛ්‍ය වෘත්තිකයන්ගේ තිබෙන ගැටලු විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවාය කියලා. නමුත් අපිට ඒක බරපතල ආකාරයෙන් ගැටලුවක් උනේ මේ අයවැය ප්‍රකාශය නිකුත් කිරීමත් එක්ක රජය ඒ අයවැය ප්‍රකාශනය අඩංගු කරපු කාරණා එක්ක. සමස්ත රාජ්‍ය සේවයට පඩි වැඩි කිරීමක් මූලික වැටුප් වැඩි කිරීමක් සිදු කරනවාය කියලා ඒ එවැනි වැටුප් වැඩි කිරීමක් කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ ස්තුතිය මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. නමුත් සමස්ත රාජ්‍ය සේවයෙන් සෞඛ්‍ය වෘත්තිකයන් වෙන්කොට ඔවුන් ගනු ලබන දීමනා සම්බන්ධයෙන් බරපතල කප්පාදුවක් සිදු කරලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි පහුගිය දින කිහිපය පුරාම පහුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යවරයා එක්ක සාකච්ඡා කරා. රජයට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා. ඒකම රටේ ජනතාව සමාජිකයන් දැනුවත් කිරීමේ කාරණාවන් අපි පහුගිය සතිය පුරාම සිදු කළා. පහුගිය සඳුදා පෙබරවාරි 24 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා අපිට පොරොන්දුවක් ලබා දුන්නා. සතියක කාලයක් ඇතුළත මේ ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ රජය සමග සාකච්ඡා කරලා විසඳුම් ලබා දෙනවායි කියලා. හෙට දවස වෙද්දී එම සතියක කාලය අවසන් වෙනවා. මේ වෙනකොට අපි අපේ විධායක සභාවන් සංගම්වල විධායක සභාවන් ඒකම සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සම්මේලනයේ විදිහට තීරණය කරලා තිබෙනවා ඉදිරි සතියේදී වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට. මොකද අපිට පේන්නේ නැහැ මේ ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් මැදිහත් වීමක් වෙන බව. ඒකට හේතුව වෙන්නේ මේ తত্ত্বය මෙහෙම තිබියදීම ඊයේ දවසේ සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් නිකුත් කරනවා. තොරතුරු සංඛ්‍යාලයකට එක්ක හෙදියන්ගේ වැටුප සම්බන්ධයෙන් තමයි ප්‍රකාශයක් නිකුත් කළේ. මේ පරිපූර්ණක වෛද්‍ය සේවාව අතුරු වෛද්‍ය සේවාව හෙද සේවාව කියන්නේ මේ දීමනා සහ වැටුප් සම්බන්ධයෙන් එක ආසන්නව එක සමාන ශ්‍රේණිවල එක සමාන තත්ත්වයන් වල සිටින වෘත්තිකයන්. ඉතින් එම සටනේදී එම ප්‍රකාශයේදී ඒ නිකුත් කළපු ප්‍රකාශයත් එක්ක මේක අනිත් සේවාවන් වලටත් පොදු වෙන තත්ත්වයක් තිබෙන්නේ. හෙදියන්ගේ වැටුපක් අරගෙන රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලැබෙනවා කියලා අලුතින් සේවාවට ඇතුල් වෙන හෙදියකගේ වැටුප් පතක ප්‍රකාශයක් නිකුත් කළා. ඒක බරපතල ප්‍රකාශයක්. ඒක අපේ වෘත්තිකයන් අතරේ බරපතල ගැටලුවක් ඇති කරා, බරපතල කනගාටුවක් ඇති කරා අපේ වෘත්තිකයන් තුල. ඒකට හේතුව වෙන්නේ මේ කිසිදු වෘත්තිකයෙක් ඒ කියන ආකාරයේ වැටුපක් හෝ දීමනාවක් ගැනීමට හැකියාවක් නැති වෘත්තික කණ්ඩායම්. අනිත් පැත්තෙන් කියන කාරණාව තමයි අපිට දැනෙන කාරණාව තමයි සෞඛ්‍ය අමාත්‍යවරයාව මේ ආකාරයෙන් නොමග යවුවේ කුමන පාර්ශවයක්ද කියන එක මේ වෙලාවේ බරපතල ගැටලුවක්. අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා ඔබට ඔය තොරතුරු ඔය ප්‍රශස්ති ගී ගායනා කරන පුද්ගලයන්ගෙන් විශේෂයෙන් ඔබ පරිස්සම් විය යුතුයි. එහෙම නැති වුණොත් ඔබ නිකුත් කරන ප්‍රකාශ ඔබ විසින් කර සිදු කරන ප්‍රකාශ සත්‍යව නොවි ඔබගේ තත්වය තමයි හැලුවට ලක් වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් නැවතත් වාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයා සිතා බැලිය යුතුයි කියන කාරණාව අපි මේ වෙලාවේ කරනවා. අනිත් පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන්න තිබෙන්නේ ඔවැනි ප්‍රකාශයන් නිකුත් කරද්දී මේ රටේ ජනතාව නොමග යැවීමක් සිදු වෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ ජනතාව හිතනවා සෞඛ්‍ය වෘත්තිකයන්ට ඉතා ඉහළ වැටුප් ලැබෙන වෘත්තිකයන් කණ්ඩායමක් ඔවුන් මේ වැටුප මෙච්චර ඉහළ වැටුපක් ලබද්දී තව දුරටත් ඔවුන්ගේ දීමනා හෝ වැටුප් සම්බන්ධයෙන් අරගල කරනවායි කියලා. ඒ සම්බන්ධයෙන් අපිට රටේ ජනතාවට කියන්න තිබෙන්නේ මේ ඉන්න සෞඛ්‍ය වෘත්තිකයන්ට එවැනි ආකාරයේ දීමනා හෝ වැටුප් ලබා දීමක් සිදු කෙරෙන්නේ නැහැ. මේ සෞඛ්‍ය වෘත්තිකයන් මත බලෙන් පටවලා තිබෙනවා අමතර රාජකාරී සිදු කිරීම සහ අමතර දිනවල රාජකාරියට එන්න කියලා වගකීමක්. මේ සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩලය යාවත් කාලීන කිරීම 2012න් පස්සේ සිදු කරලා නැහැ. මේ වෙනකොට අපි පහුගිය කාලේ පුරාම කියපු කාරණාවක් තමයි එක් නිලධාරීන් දෙදෙනෙක්ගේ 3 දෙනෙක්ගේ රාජකාරියක් ආවරණය කරමින් තමයි මේ කටයුත්ත කරන්නේ.
ඔවුන් මත බලෙන් අමතර රාජකාරී කරන්න, රාත්‍රී සේවාවන් ඉටු කරන්න, අමතර දින රැකියාවට එන්න කියලා වගකීමක් පවරලා තිබෙනවා. අනිත් සමස්ත රාජ්‍ය සේවය ගත්තොත් එහෙම ඔවුන්ට එවැනි බලපෑමක් නැහැ. ඔවුන් සතියන්ත නිවාඩු දිනවල ඔවුන්ගේ ගෙදර සමාජිකයන් එක්ක ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කටයුතු ගත කරනවා. සාමාන්‍යයෙන් මිනිහෙකුට දවසේ පැය 24න් පැය 8ක් රාජකාරී කරන්න, ඉතුරු පැය 8න් තමන්ගේ පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතු කරගන්න සහ අනිත් පැය 8 නිදා ගන්න තමයි වෙන් කරලා තිබෙන්නේ. මේ සෞඛ්‍ය වෘත්තිකයන් ගත්තොත් මේ පැය 24 පුරා ඔය කියන තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කටයුතු නිදා ගැනීම කියන කාරණා අමතක කරලා පැත්තකින් තියලා රාජකාරිය සිද්ධ කරන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි බැලුවොත් මේ රටේ ජනතාව නිවාඩු දිනවල විශේෂයෙන්ම ගත්තොත් අලුත් අවුරුද්ද සමරන කාලේ අනිත් පැත්තෙන් ගත්තොත් පොහොය දිනවන් වල නත්තල් දිනයක එහෙම නැත්නම් රටේ වෙනත් විශේෂ අවස්ථාවදී අපි අනිත් පැත්තෙන් හිතුවොත් ඇඳිරි නීතිය දවපු වෙලාවක වුවත් අනිත් රජයේ සේවකයෝ අනිත් පුද්ගලයන් තමන්ගේ ගෙවල් වලට වෙලා ඉන්න වෙලාවල් වල මේ සෞඛ්‍ය වෘත්තිකයන්ට සිද්ධ වෙනවා ඇවිල්ලා රාජකාරී කරන්න. එවැනි දිනවල රාජකාරී කරන්න මේ ඉන්න වෘත්තිකයන්ට අතිරේකව විශාල වියදමක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. තමන්ගේ රාජකාරිය කරන දිනයන්ට කරන පැය ගණනේදී ඔවුන් සාමාන්‍ය වියදමක් අනිත් රාජ්‍ය සේවකයන් වගේම දරනවා වගේම ඔවුන්ට මේ අමතර රාජකාරී කරද්දී ඔවුන්ට තවත් අතිරේක වියදමක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ අපිට අතිරේකව ලැබෙන ආදායම මේ දරන වියදම ආවරණය කරගන්න ප්‍රමාණවත් නැති තත්ත්වයක් තමයි දැන් උදා වෙලා තිබෙන්නේ. මේ වෙනකොට මේ සෞඛ්‍ය සේවාවේ ඉන්න වෘත්තිකයන්ව අමතර දිනයක හෝ අමතර රාජකාරියකට ගෙන්වා ගැනීමේ දැඩි අපහසුතාවයක් ඇති වෙලා තිබෙනවා. රජය මේ වෙලාවේ මේ ගන්න තීන්දුවත් එක්ක සතියක් දෙකක් ඇතුළත මේ සේවාවට බලපෑමක් නොවුනත් ඒක පෙනෙන තත්ත්වයේ එකක් නොවුනත් මාසයක් දෙකක් ඇතුළත මේ සෞඛ්‍ය සේවාව බරපතල ආකාරයෙන් කප්පාදු වෙන කඩා වැටෙන තත්ත්වයක් තමයි මේ තත්ත්වයක් එක්ක ඇති වෙන්නේ. අපි ඒක තමයි කියන්නේ විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් උදා කරන්න එපා. මේ සෞඛ්‍ය වෘත්තිකයන්ට තිබිච්ච අමතර දින වැඩ කිරීමේදී ලබා දෙන 20න් එකේ දීමනාව ඒකම අතිරේක රාජකාරී කිරීමේදී ලබා දෙන 160න් එකක මූලික වටමින් 160න් එකක දීමනාව ඒ ආකාරයෙන්ම තබන්න. ඔබට මුදල් ඉතුරු කර ගැනීමට අවශ්‍ය නම් සමස්ත රාජ්‍ය සේවය ගැනම හිතලා තීරණ ගන්න. එහෙම නැතුව සෞඛ්‍ය වෘත්තිකයන් මත බලෙන් පටවලා තිබෙන මේ අමතර රාජකාරී ඉටු කිරීම මත උපයන ආදායම හෝ වෙනත් දීමනා සම්බන්ධයෙන් ඒකෙන් අඩු කිරීම කරන්න එපා. එහෙම වුණොත් මේ සෞඛ්‍ය වෘත්තිකයන් මේ සේවාවේ රඳවා ගන්න හැකියාවක් නැහැ. එහෙම වුණොත් ඔය කියන මේ කියන රටේ මේ සෞඛ්‍ය සේවාව මේ ආකාරයෙන් අපිට ඉදිරියට ගෙනියන්න බැරි වෙනවා. අපිට සිද්ධ වෙනවා එහෙම වුණොත් හවස 4න් පස්සේ ලෙඩුන්ට ගෙදර යන්න කියන්න, රැට අසනීපයක් වුණත් රෝහලට එන්න එපාය කියන්න, නිවාඩු දිනවල් වල රෝහලට එන්න එපාය කියලා මේක සාමාන්‍ය කාර්යාලයක වැඩ වගේ පැය 8කට සීමා කරලා කරගෙන යන්න. ඉතින් අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තවදුරටත් හිතා බලයි කියලා, රජය මේ සම්බන්ධයෙන් සාධනීයව මැදිහත් වෙයි කියලා, මේ ගැටලු ඉතා ඉක්මනින් විසඳීමට අවශ්‍ය මැදිහත් වීම කරලා ඉදිරියේදී සෞඛ්‍ය වෘත්තිකයන් නැවතත් වරක් පාරට වහින එක නවත්ත ගන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙනවා මේ තීරණය කරපු ආකාරයෙන් 6 වෙනිදා දිවයින පුරා සියලු රෝහල් වල පැය 24ක වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න. එතනින් එහාට අපිට සිද්ධ වෙනවා මේ අපේ ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙනියන්න. ඒක අනිත් පැත්තෙන් බලපෑමක් ඇති වෙනවා සෞඛ්‍ය සේවාව කඩා වැටීමට. ඉතින් අපි තවදුරටත් කියන්නේ මේ රජය ජනාධිපතිවරයා නැවතත් වාරයක් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් නොමග යවලා තිබෙනවා. ඔය කියන නිලධාරීන් කියන විදිහට මේ රාජකාරිය කරන්න බෑ. ඕන් කියන විදිහෙන් කප්පාදු කිරීමක් කරනවා නම් අපිට සිද්ධ වෙනවා සේවාවෙන් ඉවත් වෙන්න. ඉතින් මේ తত্ত্বය හඳුනාගෙන වටහාගෙන ඒක නිවැරදි කිරීමට මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවේ කරනවා.